හැමෝටම ආයිබුවන් කියලා පිළිගන්නවා අදත් අපේ ෆිල්ම් ෆැන්ටසියා මූවි රිවිව් YouTube channel එකට. ඉතින් වෙනදා වගේම අදත් අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා තවත් ලස්සන සුපිරි මූවි රිවිව් එකක්. අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එයා පැත්තෙන් තියෙන notification bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් මූවි එක පැත්තට හැරුණොතින් මූවි එකේ නම තමයි 2021 දී රිලීස් වුණ අත්‍රාංගි රේ කියන ලස්සන මූවි එක. මූවි එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න වීඩියෝ එක skip කරන්නේ නැතුව දිගටම රැඳිලා ඉන්න. ඉතින් මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා ගෑනු ළමයෙක්ගේ පස්සෙන් මිනිස්සු ටිකක් පන්නනවා. මේ ගෑනු ළමයාගේ නම රින්කු මෙතනදී ස්ටේෂන් එකක් ඇතුළට ගිහිල්ලා කඩේක තිබුණු බීම බෝතල් වලින් මේ මිනිස්සුන්ට ගහනවා. මේ වෙලාවේ විෂු කියන පිරිමි ළමයා කෝච්චියෙන් බහිනවා. විෂු මෙතනදී මේ ගෑනු ළමයාට උදව් කරන්න යන්න හැදුවත් විෂුගේ යාළුවා මේ වෙන දේවල් සාමාන්‍යයි කියලා විෂුව මෙතනින් එක්කන් යනවා. ඉතින් අන්තිමට රින්කුට කරන්න දෙයක් නැති නිසා රින්කු මේ මිනිස්සුත් එක්ක යනවා. ඉතින් රින්කු ගෙදර ගියාට පස්සේ රින්කුගේ ආච්චි රින්කුගෙන් අහනවා කාත් එක්කද පැනලා ගියේ කියලා. මෙතනදි රින්කු ඒ ගැන කියන්නේ නැති නිසා ආච්චි මෙතනදි රින්කුට හොඳටම ගහනවා. ඉතින් මෙතනදි ආච්චි තීරණය කරනවා රින්කුව කසාද බන්දලා දීලා ගෙදරින් යවන්න. ඊළඟ කොටසෙන් අපිට පෙන්නනවා විෂු ලයිට් කණුවක් උඩට නැගලා මැන්ඩි කියන එයා බඳින්න ඉන්න ගෑනු ළමයාට කෝල් කරනවා. ඉතින් මැන්ඩි කියන්නේ විෂු ඉගෙන ගන්න කොලෙජ් එකේ ඩීන්ගේ දුව. මේ දෙන්න තව සතියකින් විභාගي වෙස ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර ඉද්දි සිග්නල් නැති වෙලා ෆෝන් එක කට් වෙනවා. මේ අතරේ රින්කුගේ ගෙදර අය රින්කුට බන්දන්න මනමාලයක් හොයාගන්න යනවා. මෙයාලා යන අතරේදී විෂුගේ යාළුවා MS රින්කුට බන්දන්න හොඳයි කියලා මෙයාලා කතා කරගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා රින්කු මෙතනදී එයාගේ නැන්දගෙන් කීරිල්ලම් බොනවා. රින්කුට මෙතනදී තේරෙනවා එයාගේ ගෙදර අය මොකක් හරි දෙයකට ලෑස්ති වෙනවා කියලා. ඒ ගැන රින්කු එයාගේ ආච්චිගෙන් ආච්චි කියනවා ඔයාව බන්දන්න යන්නේ එතකොට මාමණ්ඩියේ ගෙදර ඉඳන් පැනලා යන්න වෙන්නේ කියලා ආච්චි රින්කුට කියනවා. මේක ඇහුණ රින්කු මෙයාලට හොඳටම බැනලා ආච්චිගේ ඔක්සිජන් බටේජ් ගලවලා මෙතනින් යන්න යනවා. මෙතනදී අර කීර් එකට සිහි නැති වෙන්න දෙයක් දාලා තිබුණ නිසා රින්කු මෙතනදී සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඉතින් සිහිය නැතුව ඉන්න රින්කුව මෙයාලා මනමාලියෙක්ට අන්දනවා. ඒත් එක්කම රින්කුගේ පවුලේ ගිහිල්ලා මනමාලයාවත් පැහැරගෙන එක්කන් එනවා. ඒත් මෙතනදී අවාසනාවකට මෙයාලා උස්සන් එන්නේ විෂුව. ඉතින් මෙතනදී විෂුව නම් හිතන්නේ ඔහුව බිලි දෙන්න එක්කන් ඇවිල්ලා තියෙන්නේ කියලා. කොහොම හරි මෙතන ඉන්න හැමෝම එකතු වෙලා කෑග ගහ ඉන්න විෂුවට hina යන ගෑස් එකක් අල්ලනවා. මේ වෙලාවේ hina වෙවි ඉන්න විෂුවට මෙයාලා රින්කුව බන්දලා දෙනවා. ඉතින් අපිට පෙන්නනවා ඊළඟ දවසේ මේ දෙන්න කෝච්චියක නැගලා පිටත් වෙනවා. ඉතින් මෙයාලා යන ගමන් ඉද්දිත් අර ගෑස් එකේ පවර් එකට විෂු hina වෙවීම ඉන්නවා. ඉතින් විෂු හැම වෙලෙම hina වෙවි ඉන්න නිසා රින්කුට තරහ ගින් විෂුට බනින්න ගන්නවා. ඉතින් මෙතනදී විෂුත් බනිනවා එයාට බඳින්න කෙනෙක් ඉද්දි බලෙන් කසාද බැඳපු එකට. ඉතින් මේ වෙලාවේ රින්කුට තේරෙනවා විෂුත් මේ කසාදෙට කැමති නෑ කියලා. මේකට රින්කුට නම් ගොඩක්ම සතුටුයි. රින්කු මෙතනදී කියනවා එහෙනම් ඔයාගේ පාරේ යන්න මම මගේ පාරේ යන්නම් මටත් කෙනෙක් ඉන්නවා මෙච්චර කල් එයත් එක්ක තමා පැනලා ගියේ කියලා. ඉතින් මේ වෙලාවේ රින්කු විෂුට එයාගේ ආදර කතාව ගැන කියනවා. මෙතනදී රින්කු විෂුට එයාගේ ආදරවන්තයාගේ ෆොටෝ එකකුත් පෙන්නනවා. ඉතින් රින්කු කියනවා එයා සජ්ජාත් කියලා ලස්සන මුස්ලිම් කොල්ලෙක් කියලා. කොච්චර ගුටි කෑවත් එයා ගැන කාටවත් කිව්වේ නෑ. ඔයාව විශ්වාස නිසායි එයා ගැන ඔයාට කියන්නේ කියලා රින්කු මෙතනදී විෂුට කියනවා. ඉතින් කොහොම හරි මෙයාලා කෝච්චියෙන් බැහැලා දෙන්නම යන්න යනවා. විෂු මෙතනදී රින්කුගෙන් අහනවා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කවද්ද එන්නේ කියලා. මෙතනදී රින්කු කියනවා සජ්ජාත් කියන්නේ මැජික් කාරයෙක්. එයා අප්‍රිකාවට ගියා මැජික් වගේ පුරුදු වෙන්න දවස් 10කින් එනවා කියලා. ඉතින් රින්කුට යන්න තැනක් නැති නිසා විෂු මෙතනදී රින්කු එයාගේ හොස්ටල් එකට එක්කන් යනවා. ඉතින් මෙයාලා හොස්ටල් එකට එනවා දැකලා විෂුගේ යාළුවා මෙතනට එනවා. MS දැකපු විෂු රින්කු එයාගේ කාමරයට යවලා MS ගේ පස්සෙන් MSට ගහන්න පන්නනවා. මෙතනදී විෂු මාව බලෙන් බන්ධනකම් ඔබ කොහෙද හිටියේ කියලා MS ගෙන් අහලා MSට හොඳටම ගහනවා. මෙතනදී MS කියනවා අපි ගමේ හැමෝගෙන්ම අහලා හැමතැනම උඹව හෙව්වා කියලා. ඉතින් මෙතනදී විෂු MSට කියනවා මේ වුණ දේවල් ගැන මැන්ඩිට කියන්න ඕන කියලා. ඒත් මෙතනදී MS කියනවා මැන්ඩිට කිසිම දෙයක් කියන්න එපා දවස් 10කින් ප්‍රශ්නේ ඉවරයිනේ කියලා. ඉතින් මේක නිසාම මැන්ඩිට මොකුත් කියන්නේ නෑ කියලා විෂු තීරණය කරනවා.
ඉතින් එදා රෑ වෙලා විෂු එයාගේ කාමරයට යද්දී එයාගේ ඇඳුමකුත් ඇඳගෙන රිංගු ආඩි වෙලා ඉන්නවා. විෂු මෙතනට ඇවිල්ලා කියනවා මායි මගේ යාළුවෝ කිවිස ගැනීමට චෙන්නයි වලට යනවා. ඔයාට කැමති නම් මෙහෙ ඉන්නත් පුළුවන් නැත්නම් මාත් එක්ක එන්නත් පුළුවන් කියලා විෂු රිංගුට කියනවා. මෙතනදී රිංගු විෂුගෙන් අහනවා ඔයා කැමති මම ඉන්නවට දෙනවටද කියලා. ඉතින් මෙතනදී විෂු රිංගුට කියනවා එයාත් එක්ක චෙන්නයි වලට යන්න එන්න කියලා. එහෙම කියලා විෂු නටනට සතුටින් එළියට එනවා. මේ වෙලාවේ දොර අරගෙන එළියට එන රිංගු විෂු නටනවා දකිනවා. මෙතනදී රිංගු විෂුට කියනවා මගේ තාත්තගෙනුයි සජ්ජාත්ගෙනුයි පස්සේ මම දැකපු හොඳම පිරිමියා ඔයා කියලා. ඊළඟට අපිට පෙන්නනවා මේ හැමෝම කසාදෙට චෙන්නයි වලට ගිහින් ඉන්නවා කියලා. මෙතනදී රිංගු යද්දී විෂුගේ ඇඟේ හැප්පිලා මංගල සූත්‍රයේ විෂුගේ ඇඟේ පැටලෙනවා. මෙතනදී විෂු රිංගුගෙන් අහනවා තාම ඔයා මංගල සූත්‍රය ගැලුවේ නැද්ද කියලා. ඉතින් රිංගු කියනවා ඔයානේ බැන්දේ ඔයාම ගලවන්න කියලා. ඉතින් විෂු මෙතනදී මංගල සූත්‍රය ගලවලා මෙතනින් යන්න යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා රිංගු ලස්සනට ලෑස්ති වෙලා විෂු ළඟට ඇවිල්ලා සිරප්පුව දාගන්නකම් පර්ස් එක අල්ලගන්න කියලා විෂුට දෙනවා. මෙතනදී රිංගු විෂුට කියනවා මම තමා මේ රටේ පළවෙනි බිරිඳ සැමියාගේ විවාහයට ගොඩක්ම සතුටු වෙන කියලා. ඉතින් කොහොම හරි මේ වෙලාවේ මේ දෙන්න කසාද බඳින වීඩියෝ එකක් මැන්ඩි දකිනවා. මේ වීඩියෝ එක මෙතන ඉන්න හැමෝටම පෙන්නලා මැන්ඩියව රැවට්ටුවා කියලා විෂුට බනිනවා. මේ වෙලාවේ මැන්ඩිගේ තාත්තා ගිහිල්ලා රිංගුව ගෙදරින් එළියට දාන්න ඇදගෙන එනවා. මෙතනදී මේකට හොඳටම කේන්ති ගිය විෂු මෙතනට ඇවිල්ලා රිංගුවෙන් අත ගන්න අපිව බලෙන් කසාද බැන්දුවේ මොනා වුණත් මේ මගේ බිරිඳ කියලා රිංගුව එක්කම විෂු මෙතනින් යන්න යනවා. කොහොම හරි මෙයාලා හොස්ටල් එකට ආවට පස්සේ රිංකු විෂුට කියනවා මන් නිසානේ හැමදේම මම මැන්ඩිට කතා කරන්නම් කියලා. ඉතින් මෙතනදී විෂු කියනවා කසාදේ නැවතුන එකට මට පොඩ්ඩක්වත් දුක නෑ. ඒත් තව ටික දවසකින් ඔයා යන නිසා මට දුකයි කියලා. මෙතනදී විෂු රිංගුව බදා ගන්නවා. ඉතින් ඒ වෙලාවෙම සජ්ජාත් එන නිසා රිංගු සජ්ජාත් ළඟට දුවගෙන යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා සජ්ජාත් රිංගු එක්ක කතා කර කර මුළු නගරෙම ඇවිදිනවා කියලා. ඉතින් මෙතනදී විෂු MS යවනවා රිංකුලා යද්දී එයාට එන්න වෙන්නේ නැති වෙයි කියන්න කියලා. ඉතින් විෂු කිව්ව නිසාම MS යනවා රිංකුලා ඉන්න තැනට. ඉතින් ඊළඟ කොටසෙන් අපිට පෙන්නනවා MS දුවගෙන ගිහින් විෂුව හම්බ වෙනවා කියලා. මෙතනදී MS විෂුට කියනවා උඹ හොඳ වෙලාවට ඒකගෙන් බේරුණේ කියලා. ඉතින් MS කියනවා සජ්ජාත් කියලා කෙනෙක් නෑ. රිංගු පොඩි කාලේදී වුණ ෂොක් එකකට සජ්ජාත් කෙනෙක්ව මවාගෙන ඉන්නේ කියලා. ඉතින් මෙතනදී විෂු අහනවා රිංගු කොහෙද ඉන්නේ කියලා. MS කියනවා කැන්ටින් එකේ හිටියේ කියලා. ඉතින් මේක ඇහුව විෂු රිංගුව හොයාගෙන දුවගෙන යනවා. ඉතින් අන්තිමට විෂුට කෝච්චියට නැගලා ඉන්න රිංගුව හම්බ වෙනවා. ඉතින් මෙතනට ආව විෂු රිංගුට කියනවා ඩිවෝර්ස් එක අරගෙනම යන්න නැත්නම් ඔයාලගේ පවුලේ අය මාව හිරේ දායි කියලා විෂු රිංගුට කියනවා. ඉතින් කොහොම හරි මෙයාලව කැමති කරගෙන විෂු මෙයාලත් එක්ක කෝච්චියෙන් බහිනවා. එළියට ආවට පස්සේ පොඩ්ඩක් ඉන්න මං එන්නම් කියලා විෂු වොෂ්රූම් එකට යනවා. ඉතින් මෙතන ඉද්දි විෂුට හිතෙනවා ඒ කියන්නේ සජ්ජාත් කෙනෙක් කියලා ඇත්තටම නෑනේ කියලා විෂු මෙතනදී නටන්න ගන්නවා. මේ අතරෙදි සජ්ජාත් රිංගුට කියනවා මේ කොල්ලට ඔයා ගැන අදහසක් තියෙනවා කියලා. ඉතින් රිංගුව එක්කන් ආවට පස්සේ මෙයාලා මැජික් සංදර්ශනයකුත් තියෙනවා. ඉතින් සජ්ජාත්ව සාමාන්‍යයට පේන්නේ නැති නිසා MSගේ රෝගියෝ ටික මේ සංදර්ශනය බලන්න වාඩි කරනවා. ඉතින් විෂුටයි MSටයි සජ්ජාත්ව පේන්නේ නැති වුණාට අනිත් හැමෝටම සජ්ජාත්ව පේනවා වගේම මෙතන ඉන්න හැමෝම සජ්ජාත්ගේ මැජික් වලටත් පුඩි ගහනවා. ඉතින් විෂු මෙතනදී MSගෙන් අහනවා සජ්ජාත් කෙනෙක් නෑ කියලා අපි රිංගුට කියමුද කියලා. මෙතනදී MS කියනවා එහෙම කිව්වොත් එයා සියදිවි නසා ගනි අපි දැන්ම රිංගුට ප්‍රතිකාර කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ දවසේ විෂුයි MSයි රිංගු ළඟට ගිහිල්ලා කියනවා කොරෝනා වගේ වෛරස් එකක් ඇවිල්ලා තියෙනවා මේ බෙහෙත් බීපුවාම හැදෙන්නේ නෑ කියලා රිංගුට බෙහෙත් වගේක් පොවනවා. ඉතින් මෙහෙම රිංගු බෙහෙත් බොන හැම සැරේකම සජ්ජාත්ට මොකක් හරි වෙනවා. එකපාරක් රිංගු බෙහෙත් බොද්දි සජ්ජාත් ගහකින් වැටෙනවා. ඊළඟ පාර සජ්ජාත්ගේ මූණ කැපෙනවා. ඉතින් මේක ගැන දැනගත්ත විෂුයි MSයි තේරුම් ගන්නවා බෙහෙත වැඩ කරනවා කියලා. ඒත් සජ්ජාත්ව තාමත් රිංගුට පේන නිසා විෂු දවසක් හොඳටම බීලා රිංගුට ආදරේ කියලා කියන්න යනවා. ඒත් ඉතින් රිංගු දොර ඇරියාම විෂු අහන්නේ අයියට දැන් කොහොමද කියලා. මෙතනදි රිංගු කියනවා එයාට හොඳට මූණ හැදිලා කියලා. ඉතින් විෂු කියනවා මම ඩොක්ටර් කෙනෙක්නේ මම බලන්නම් කියලා. මෙතනදි රිංගුට තේරෙනවා විෂු හොඳටම බීලා ඉන්නේ කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා විෂුගේ යාළුවයි බීලා හොඳටම නටනවා කියලා.
ඉතින් මෙයාලත් එක්ක නටන්න රිංකුත් මෙතනට එනවා. කොහොම හරි මේ නටන අතරමඟදී රිංකු විෂුට කිස් එකක් දෙනවා. මේ කිස් එක දෙනවා සජ්ජාත් දකිනවා. ඉතින් ඊළඟ කොටසෙන් අපිට පෙන්නනවා සජ්ජාත් සිය දිවි හානි කරගන්න යනවා කියලා. මෙතනදි රිංකු කොච්චර එපා කිව්වත් සජ්ජාත් නම් අහන්නේ නැහැ. මෙතනදි සජ්ජාත් රිංකුට කියනවා විෂුට පුළුවන් මට කරන්න බැරි එකම එක දෙයක් විෂුගෙන් අහන්න කියලා. ඉතින් රිංකු විෂුගෙන් මේ ගැන අහනවා. මෙතනදි විෂු රිංකුට කියනවා පුළුවන් නම් සජ්ජාත් ඇවිත් මාව නවත්තන්න කියලා බියර් බෝතල් ඔළුවේ ගහගන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ දවසේ විෂු ඔළුවත් අල්ලගෙන අමාරුවෙන් නැගිටිනවා. විෂු නැගිටිද්දිම රිංකුත් මෙතනට එනවා. ඉතින් රිංකු මෙතනට ඇවිල්ලා කියනවා විෂු රිංකුව හොඳින් බලාගත් එකට සජ්ජාත් විෂුට තෑග්ගක් විදියට ටච් මහල අතුරුදහන් කරලා පෙන්වන්න යන්නේ කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මෙයාලා යනවා රිංකුත් එක්ක ටච් මහල අතුරුදහන් කරනවා බලන්න. ඉතින් මෙතනදි විෂු මෙතැන්ට මිනිස්සු වගේක් ගෙනල්ලා රුපියල් 500 ගානේ දීලා එයා අප්පුඩි ගහද්දි හැමෝටම අප්පුඩි ගහන්න කියනවා. ඉතින් සජ්ජාත් මැජික් එක කරන්න යද්දිම MS ගිහින් රිංකුට එයාගේ බෙහෙත් ටික දෙනවා. ඉතින් සජ්ජාත් මැජික් එක කරත් මේ වෙලාවේ ඒ මැජික් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙතන හිටපු හැමෝම අත්පුඩි ගහන්න පටන් ගන්නවා. ඒත් රිංකු දන්නවා සජ්ජාත් කරපු මැජික් එක වැඩ කරේ නැහැ කියලා. ඉතින් හොස්ටල් එකට ආවට පස්සේ රිංකු විෂුගෙන් අහනවා මැජික් එක වැඩ කරේ නෑ ඇයි එහෙනම් හැමෝම අප්පුඩි ගැහුවේ කියලා. විෂු මෙතනදි කියනවා හැමෝටම 500 ගානේ දීලා අත්පුඩි ගහන්න කිව්වා කියලා. ඒ ඇයි කියලා අහපුවම විෂු රිංකුට කියනවා දික්කසාද වෙනකම් ඔයා මගේ බිරිඳ ඔයා අප්පුඩි ගහනවා නම් අනිත් අයවත් අප්පුඩි ගස්සනවා කියලා. මේ වෙලාවේදී සජ්ජාත් රිංකුට කතා කරනවා ඇහෙනවා. ඒත් මෙතනදී රිංකු යන්නේ නැතුව ඉන්න උත්සාහ කරත් කොහොම හරි රිංකු සජ්ජාත් ළඟට දුවගෙන යනවා. ඉතින් සජ්ජාත් ළඟට ගියාට පස්සේ සජ්ජාත් පීයකින් සජ්ජාත්ගේ අත කපා ගන්නවා. ඉතින් මෙතනදී රිංකු විෂුට කතා කරලා කියනවා සජ්ජාත්ව බේරලා දෙන්න කියලා. ඉතින් මෙතනදී විෂු බොරුවට සජ්ජාත්ව උස්සගෙන තියට ඒකට අරන් යනවා. MS මෙතනදී කියනවා මේ තමා හොඳම chance එක රිංකුට සජ්ජාත් මැරුණා කියලා කියන්න කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ විෂු ගිහින් රිංකුට කියනවා සජ්ජාත් හොඳින් කියලා. ඉතින් ඊළඟ දවසේ රිංකුයි සජ්ජාතුයි කතා කර කර ඉද්දි විෂු මෙතනට ඇවිල්ලා කියනවා ඩිවෝස් එකට හැමදේම ලෑස්ති අත්සන් කරලා යන්න කියලා. ඊළඟ දවසේ විෂුයි රිංකුයි දෙන්නම යනවා ඩිවෝස් පේපර්ස් සයින් කරන්න. ඉතින් අත්සන් කරන්න යද්දිම රිංකු මෙතනින් පැනලා දුවනවා. ඉතින් රිංකු ට්‍රීවිල් එකේ අනින් ගමන් ඉද්දි විෂුත් ඒ ට්‍රීවිල් එකටම නගිනවා. ඉතින් විෂු මෙතනදී කියනවා දික්කසා දෙවුනත් නැතත් අද ඔයයි සජ්ජාතුයි බන්දලා දෙනවා කියලා. එහෙම කියලා විෂු මගින් බහිනවා. ඉතින් රිංකු හොස්ටල් එකට ගිහිල්ලා සජ්ජාත්ව හොයනවා යන්න ලෑස්ති වෙන්න. ඉතින් මෙහෙම ඉද්දි මගුල් පෙර ගන්න සද්දයක් ඇහිලා රිංකු එළියට ගිහින් බලද්දි රිංකු දකිනවා විෂු මගුල් පෙරහැලකින් නට එනවා කියලා. ඉතින් පහලට ඇවිල්ලා රිංකු විෂුට කියනවා සජ්ජාත් නැහැ කියලා එයා කලින්ම ගිහින් කියලා. විෂු මෙතනදී කියනවා ඒකට කමක් නැහැ අපි යන් එයා ඉන්න තැනට කියලා විෂු බයික් එකෙන් රිංකුව ස්ටේෂන් එකට එක්කන් යනවා. ඉතින් රිංකු ඇරලවල විෂු කියනවා මං පහ වෙනකම් මෙතන ඉන්නවා ඔයාට කැමති නම් ආදරවන්තයව සැමියා කරන් මෙහෙන් යන්න නැත්නම් සැමියාව ආදරවන්තයා කරගෙන මෙහෙට එන්න කියලා. ඉතින් රිංකු සජ්ජාත් ඉන්න තැනට යනවා. ඉතින් සජ්ජාත්වයි එයාගේ ආදර කතාවේ ඉන්න පොඩි ගෑනු ළමයයි මෙතන ඉන්නවා කියලා රිංකු දකිනවා. ඉතින් සජ්ජාත් අර පොඩි ගෑනු ළමයව පෙන්නලා රිංකුගෙන් අහනවා මෙයාව අඳුරනවද මේ ඉන්නේ ඔයා කියලා. ඉතින් රිංකු මෙතනදී තේරුම් ගන්නවා එයා මාවාගෙන ඉඳලා තියෙන්නේ එයාගේ මම්මගේ තාත්තගේ ආදර කතාව කියලා. මෙතනදී සජ්ජාත් රිංකුට කියනවා ඔයාව බලාගන්න විෂුට හයිය තියෙනවා කියලා සජ්ජාත් මෙතනින් යන්න යනවා. ඉතින් සජ්ජාත් ගියාට පස්සේ රිංකු විෂුව හොයාගෙන දුවගෙන එනවා. ඉතින් මේ අතරේ විෂු මනමාලෙක් වගේ ඇඳගෙන මෙතන ඉන්න හැමෝටම රස කැවිලි බෙදෙනවා. ඉතින් විෂුව දැක්ක රිංකු දුවගෙන ඇවිල්ලා විෂුව බදා ගන්නවා. ඉතින් මේ විදිහට තමා 2021 දී රිලීස් වුණ අත්රංගි රේ කියන ලස්සන මූවි එක අවසන් වෙන්නේ. අද ගෙනාව මූවි එක හොඳයි නම් ලයික් කරලා ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.